අද වෙනකොට 2025 O level ඉවර වෙලා හරියට මාසයක් විතර වෙනවා. මේ කාලය ඇතුළත මගෙන් වැඩි පිරිසක් අහපු පොදු ප්‍රශ්නය තමයි කොහොමද අපොස උසස් පෙළ නැත්නම් A levels වලට සබ්ජෙක්ට් තෝරගන්නේ කියන එක. මේක අපොස උසස් පෙළ කරන දරුවෝ ඉඳලා නැත්නම් කරන්නේ දරුවෝ ඉඳලා ඒගොල්ලෝගේ දෙමව්පියෝට වෙනකන් පොදු ප්‍රශ්නයක්. මේ ප්‍රශ්නේ මගේ ගෙදරත් මේ විදිහටම තියෙන ඉන්න මට හිතුණා පුංචි වීඩියෝ එකක් කරලා ගුල්ලුම්ව යම් කිසි විදිහක දැනුවත් කිරීමක් කරන්න. මට හිතෙනවා මේ කතාව පටන් ගන්න මගේ A level කරපු කාලෙට ගිහිල්ලා කියන්නේ 2008 ඉස්සෙල්ලා. ඒ කාලේ අපිට තිබුණේ ස්ට්‍රීම්ස් 4යි. විද්‍යාව තිබුණා, ගණිතය තිබුණා, වාණිජ්‍ය තිබුණා, කලාව තිබුණා. ඒතර මේ හතරෙන් එකක් කරලා විශ්වවිද්‍යාලයට ගිහිල්ලා විශ්වවිද්‍යාලයේ උපාධිය අරගෙන ඉස්සරහට යනවා කියන එක තමයි ජීවිතේ එකම සිහිනය වෙලා තිබුණේ. මම හැදෑරුවේ ගණිතය. ඒතර ගණිතය හදාරපු කෙනෙකුට ඉහළින්ම උසස් පෙළ සමත් වුණොත් ඉංජිනේරු පීඨයට යන්න පුළුවන්. ඉංජිනේරු පීඨයට ගිහිල්ලා ඉංජිනේරුවරයෙක් වෙන්න පුළුවන්. ඉහළින්ම සමත් වෙන්න. එතනින් ඊළඟ නැත්නම් ඊළඟ ඉංජිනේරු පීඨයට යන්න බැරි වෙන පිරිසට තිබිච්ච ඔප්ෂන් එක තමයි ෆිසිකල් සයන්ස් යනවා කියන එක. ඒ ගණිතය පැත්තෙන්. අපි ගියොත් බයෝ සයන්ස් පැත්තෙන් නැත්නම් විද්‍යාව ජීව විද්‍යාංශයෙන් ගියොත් එතන තිබුණේ ඉහළින්ම සමත් වෙන පිරිස මෙඩිසින් නැත්නම් වෛද්‍ය විද්‍යාලයට යනවා. ඒක කරගන්න බැරි වෙන පිරිස ඩෙන්ටල් නැත්නම් අපි වෙටනරි සර්ජන් එතනිනුත් ඒ දෙකක් මිස් වෙන පිරිස ඇග්‍රිකල්චර් නැත්නම් එතනිනුත් එහාට ගිහිල්ලා බයොලොජි බයෝ සයන්ස් වලට යනවා. එතන ඒ වගේම තමයි අනිත් ස්ට්‍රීම්ස් දෙකටත් තිබුණේ. නමුත් අද තත්ත්වය මීට වඩා ගොඩාක් වෙනස්. අපි එදා කතා කරපු ගණිතය විද්‍යාව වාණිජ්‍ය සහ කලාවට එහා ගිහිල්ලා මෙතන තාක්ෂණ වේදය වෘත්තීය වේදය තව එකී මෙකී නොකී විවිධ ශේෂ්ත්‍රයන් එකතු වෙලා තිනවා අද අපොස උසස් පෙළ කරන දරුවන්. මේක රාජ්‍ය විශ්වවිද්‍යාල ඇතුළේ සීමා වුණාට ඇත්තටම ලංකාව මේ කියන දූපතෙන් එළියේ විශාල අවකාශ ගොඩක් තියෙනවා ඔබට ඔබගේ ජීවිතය නිර්මාණය කරගන්න. මම අපොස උසස් පෙළ පන්තියට යන යුගයේ සහ 2026 ඔබ අපොස උසස් පෙළට යන යුගයේ අතර ඉතාමත්ම සරල සංසන්දනයක් කරොත් මම ඉස්සෙල්ලා කිව්වා වගේ මේ ප්‍රශ්නේ ඉතාමත්ම සරල ප්‍රශ්නයක් වුණාට මේකේ තියෙන උත්තරය ටිකක් සංකීර්ණයි. මට හිතුණා මම උසස් පෙළ කරපු කාලයටත් වඩා ටිකක් පස්සට ගිහිල්ලා මේ ප්‍රශ්නට උත්තර දෙන්න. අපි පටන් ගත්තොත් කාර්මික විප්ලව වලින් 1780 දී ලෝකේ බිහි වෙනවා පළවෙනි කාර්මික විප්ලවය. ඒ තමයි ස්ටීම් එන්ජින් එක තෝරා ගැනීම නැත්නම් ස්ටීම් එන්ජින් එක හොයාගත්ත එකත් එක්ක 1780 දී පටන් ගන්න පළවෙනි කාර්මික විප්ලවය යනවා 1870 වෙනකම්. 1870 දී විදුලිය කියන එක තෝරගන්න. ඒතර විදුලියත් එක්ක යාන්ත්‍රීකරණය ලෝකෙට එළියට යනවා. ඒතර යාන්ත්‍රීකරණයත් එක්ක ලෝකයේ දෙවනි කාර්මික විප්ලවය නැත්නම් දෙවනි විප්ලවයකට අඩිය තියෙනවා 1870 ඉඳලා 1970 වෙනකම් අවුරුදු 100ක්. ඒතර 1970 දී ඔන්න එනවා තුන්වෙනි කාර්මික විප්ලවය කියලා එකක්. ඒක තමයි අද ඔබ ඇඟිලි තුඩු අතින් වැඩ කරන පරිගණකය කියන එක මේ ලෝකෙට එන. ඒතර පරිගණකයත් එක්ක ලෝකයේ විවිධ මට්ටම් වලට යනවා. විවිධ විදියට ලෝකයේ වෙනස් වෙන්න ගන්නවා. ලෝකයේ ලොකු විප්ලවයකට වාජනය වෙනවා. තමයි තුන්වෙනි කාර්මික විප්ලවය. පළවෙනි කාර්මික විප්ලවයට අවුරුදු 90ක් යනකොට දෙවෙනි කාර්මික විප්ලවයට අවුරුදු 100ක් යනකොට තුන්වෙනි කාර්මික විප්ලවය මම මේ කතා කරපු එකට යන්නේ අවුරුදු 40යි. 2011 වෙනකොට තුන්වෙනි කාර්මික විප්ලවය අවසන් වෙනවා. හතරවෙනි කාර්මික විප්ලවය පටන්. හතරවෙනි කාර්මික විප්ලවය කියන්නේ ඔබ අද අත් විඳමින් පවතින AI යුගයේ අපි කතා කරන big data මේ කම්පියුටර් වල ඊළඟ version එක පටන් ගන්නෙ හතරවෙනි කාර්මික විප්ලවයත් එක්ක. ඒතර 1 2 3 4 ගැන කාලවකවානු එක ටයිම්ලයින් එකක ගත්තොත් ඔබට පේනවා පළවෙනි එකට 90යි දෙවෙනි එකට 100යි තුන්වෙනි එකට 40යි. හතරවෙනි කාර්මික විප්ලවය ඔබ හිතුවට ඔබ ඉන්නේ හතරවෙනි කාර්මික විප්ලවය කියලා නැහැ. අපි ඉන්නේ දැන් පස්වෙනි කාර්මික විප්ලවය. හතරවෙනි කාර්මික විප්ලවය 2011න් පටන් අරන් 2020 දී අවසන් වෙනවා. ඒතර 2020න් පස්සේ ඔබ ඉන්නේ මේ 2026 කියන වසර තියෙන්නේ පස්වෙනි කාර්මික විප්ලවය ඇතුලේ. මේක වැදගත්ම කාරණා මම මේ කියමින් හිටියේ ප්‍රධානම කාරණාව තමයි මේ කාර්මික විප්ලව දෙකක් අතර තියෙන පරතරය ඉතාමත්ම ශීඝ්‍රයෙන් අඩු වෙමින් පවතින. ඒතර ඔබ අද අපොස උසස් පෙළ A level වලට සබ්ජෙක්ට් එකක් තෝරගන්න යුගයේ ඔබ ඉන්නේ පස්වෙනි කාර්මික විප්ලවය වුණාට සමහරවිට ඔබ උසස් පෙළ කරලා ඔබ A levels කරලා අවුරුදු 2කින් ඊට පස්සේ විශ්වවිද්‍යාලයට ගිහලා තවත් අවුරුදු 4කින් අවුරුදු 6කින් එළියට එනකොට ඔබ ඉන්නේ පහෙත් නෙමෙයි හයෙත් නෙමෙයි හත්වෙනි කාර්මික විප්ලවය එන්න පුළුවන්. ඒතර ඔබ තවදුරටත් අර මම අපොස උසස් පෙළ කරන යුගයේ වගේ සබ්ජෙක්ට් කීපයකට
තමන්ගේ මනස යොමු කරගෙන ඒක ඇතුලේ උපාධියක් කරගෙන උපාධිය කරගත්ත සැනින් ඔබගේ ජීවිතේ ජයග්‍රහණය කරා කියලා තව දුරටත් හිතන්න උත්සාහ කරොත් ඒක ගැළපෙයි පළවෙනි කාර්මික විප්ලවයට, දෙවෙනි කාර්මික විප්ලවයට, තුන්වෙනි කාර්මික විප්ලවයට, හතරවෙනි එකටත් යන්තම් ගැළපෙන්නේ. නමුත් අද ඔබ ඉන්නේ පස්වෙනි කාර්මික විප්ලවයේ. ඔබ එළියට අඩිය තියන්නේ හයවෙනි හෝ හත්වෙනි කාර්මික විප්ලවය ඇතුලේ. කතාව මෙහෙම සරලව කිව්වට මේකේ අතුලාන්තය මේක ගැඹුර කොහෙත්ම සරල නෑ. තාමත්ම සංකීර්ණයි. පස්වෙනි කාර්මික විප්ලවය කියන්නේ පර්සනලයිසිං, අර සස්ටේනබල් කන්සෙප්ට්ස් නැත්නම් පරිසර හිතකාමී මිනිස්සුන්ට ආදරය කරන හදවතේ තෙතමනය තියෙන මනුස්සයෙක් සහ පර්සනලයිසිං නැත්නම් තමන්ගේ සන්නාමයක් බවට පරිවර්තනය කරගත්ත දරුවා පස්වෙනි කාර්මික විප්ලවය ඇතුළේ ජයග්‍රහණය කරනවා. අර තමන්ගේ තියෙන ලකුණු, තමන්ගේ පන්තියේ ඉන්න මට්ටම, මේ සියලු දේවල්ට ඔබව ගිහිල්ලා නැත්නම් තමන්ගේ අතේ තියෙන සහතික වලට ඔබව ගිහිල්ලා ඔබව අද ලෝකේ ගණන් ගන්න නැත්නම් ඔබට අගයක් නිර්මාණය වෙන්නේ ඔබ මොනතරම් දුරට ඔබ ජීවත් වෙන සමාජය ඇතුලේ සන්නාමයක් නිර්මාණය කරගෙන තියෙනවද කියන එක මත, නැත්නම් ඔබ මොනතරම් බ්‍රෑන්ඩඩ්ද කියන එක මත. ඒ තමයි පස්වෙනි කාර්මික විප්ලවයේ හොයන දරුවා නැත්නම් වැඩබිමට හොයන පුද්ගලයාගේ තියෙන ප්‍රධානම නැත්නම් සුවිශේෂීම ගති ලක්ෂණය වෙන්නේ. අපි උතනින් නැවතත් ආවොතින් ලංකාවේ අපොස උසස් පෙළ සහ අපොස සාමාන්‍ය පෙළ ගත්තොතින් ලංකාවේ එක වසරට ඇතුළත් වෙන දරුවෝ ගාන සාමාන්‍යයෙන් ලක්ෂ 3ක් විතර වෙනවා. මේ ලක්ෂ 3න් 65% විතර A levels සමත් වෙනවා. නැත්නම් A level කියන කඩයිම සමත් වෙලා ඉදිරියට යනවා. මේ යන ප්‍රමාණය 20ක් විතර නැත්නම් අර පළවෙනි එක වසරට එන ප්‍රමාණයෙන් 20ක් විතර උසස් අධ්‍යාපනයට යනවා නැත්නම් විශ්වවිද්‍යාල ප්‍රවේශ ලැබෙනවා. ඒතර මේ අගය ගත්තොත් සාමාන්‍යයෙන් මෙහෙම අරගෙන විශ්වවිද්‍යාල පද්ධතියකට ගිහිල්ලා එළියට එන ප්‍රමාණය ගත්තොත් සාමාන්‍යයෙන් 30000කට 40000කට වඩා පොඩ්ඩක් වැඩිපුර ප්‍රමාණයක් පෞද්ගලික සහ රාජ්‍ය විශ්වවිද්‍යාලයෙන් එළියට එන. ඒතර ඔබ නියම වැඩෙක් බවට පරිවර්තනය වෙනවා නැත්නම් මේ සන්නාම බවට පරිවර්තනය වෙනවා කියලා හිතුවොතින් මට තියෙනවා ඉංජිනේරු උපාධියක්, මට තියෙනවා වෛද්‍ය උපාධියක් කියලා හිතුවොතින් ඔබට වරදිනවා. මොකද ලංකාවේ මම අර කියපු එක වසරට එන දරුවගේ ලක්ෂ 3ක් විතර එන දරුවගෙන් 2000ක් විතර ඉංජිනේරු බවට පරිවර්තනය වෙනවා. 1500ක් විතර වෛද්‍යවරු බවට පරිවර්තනය වෙනවා. මම අර කිව්වා වගේ 30000ක් 40000ක් උපාධියක් ගන්න පුද්ගලයෙක් බවට පරිවර්තනය වෙනවා. ඔබට උපාධියක් තියෙනවා නම් ඒ කියන්නේ ඔබ 40000කින් එක්කෙනෙක්. ඔබට වෛද්‍ය උපාධියක් තියෙනවා නම් ඔබ 1500කින් එක්කෙනෙක්. ඔබට ඉංජිනේරු උපාධියක් තියෙනවා නම් 2000කින් විතර එක්කෙනෙක්. ඒතර 2000කින් එක්කෙනෙක් කොහොමද සන්මානයක් වලට පරිවර්තනය වෙනවා කියන එක තමයි අද ඔබට තියෙන ලොකුම අභියෝගය. ඔය එක්කම අපි බැලුවොතින් 2024 නැත්නම් ගිය අවුරුද්දේ අපොස උසස් පෙළ සහ අපොස සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ඔබ දන්නවද? ලංකාවේ අර අපොස සාමාන්‍ය පෙළ ලියපු නැත්නම් O level ලියපු දරුවෝ 2024 දරුවන්ගෙන් 10392ක් විෂයන් 9ටම ඒ සාමාර්ථ 9ක් ගන්නවා. ඒ වගේම තමයි අපොස උසස් පෙළ A levels වලට A3 ගන්න ප්‍රමාණය 9458ක්. රෆ්ලි ගතුනින් 10000ක් විතර වෙනවා. අපි නැවතත් අර ගියොතින් අර සන්නාම කියන එක නැත්නම් බ්‍රෑන්ඩින් කියන තැනට ගියොතින් අපි හිතුවොතින් A levels වලට A3ක් ගන්න එක්කෙනා බ්‍රෑන්ඩ් එකක් නියම සුපිරි චරිතයක් කියලා හිතුවොතින් එහෙනම් ලංකාවේ බිහි වෙන්න ඕනේ වසරකට බ්‍රෑන්ඩ්ස් 10000ක් විතර. අපි හිතනවා නම් O level A9ක් ගන්න දරුවා නියම වැඩෙක් සුපිරි වැඩෙක් කියන එක ලංකාවේ බිහි වෙන්න ඕනේ අඩුම ගානේ 10000ක් බ්‍රෑන්ඩ්ස්. නමුත් අවාසනාවට එකම එක බ්‍රෑන්ඩ් එකක්වත් ඔය කියන විශ්වවිද්‍යාල පද්ධතිය ඇතුලේ ඔය කියන අපොස සාමාන්‍ය පෙළ අපොස උසස් පෙළ ඇතුලේ නිර්මාණය වෙන්නේ නැහැ. ඒ කියන්නේ යම්කිසි තැනක අපේ අඩුපාඩුවක් තියෙනවා. ඔබ හිතනවා නම් එහෙම සිද්ධ වෙන්නේ මේ සිස්ටම් එකේ අවුලක් තියෙන අපේ এডুকেෂන් සිස්ටම් එක ලංකාවට ගැලපෙන්නේ නැත්නම් ලෝකෙට ගැලපෙන්නේ නැහැ කියලා. ඔව් ඒක වෙන්න පුළුවන්. නමුත් ඒ අවුල ඒ සිස්ටම් එකේ තියෙන අවුල ඔබටවත් මටවත් තනියෙන් වෙනස් කරන්න පුළුවන් දෙයක්. එහෙම නැත්නම් අපි දෙන්න එකතු වුණා කියලාවත් ඒක වෙනස් කරන්න පුළුවන් කමක් නැහැ. නමුත් ඔබට හැකියාව තියෙනවා ඔය ක්‍රමය වෙනස් කරන්න. ඒ තමයි ඔබ වෙනස් වීම ඇතුලේ. මතක තියාගන්න. තව දුරටත් මේ ලෝකේ අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ ලකුණු වලට තැනක් නැහැ. උචාරුවෙන් කිව්වොතින් ඔබට උපාධියක් තියෙනවා නැත්නම් අපි කිව්වා වගේ ඉංජිනේරු උපාධියක් තියෙනවා වෛද්‍ය උපාධියක් තියෙනවා කියලා මතක තියාගන්න. ඔබ වැඩ බිමට යන වෙලාවේ ඔබගේ උපාධියට
ඔය කියනගේ ඔබ බලාපොරොත්තු වෙනගේ ලැබෙන්න. තව දුරටත් මේ ලෝකයේ අර ටයිටල් එක නැත්තම් තමන් ලබන වේතනය සැලරි එක මත පුද්ගලයන්ව නාමීකරණය කරන නැත්තම් ග්‍රේඩ් කරන මට්ටමකට ලෝකය පත් වෙන්නේ නැහැ. ලෝකෙ මිනිස්සු ඉස්සරහට අරගෙන යන්නේ ඔයාගේ නමයි ඔබ මොනතරම් විශ්වාසනීයද කියන එකයි. ඒ වගේම ඔබ මොනතරම් රිලයබල්ද ඔබ මොනතරම් ඔබ මත මොනතරම් ඩිපෙන්ඩ් වෙන්න පුළුවන්ද කියන එක මතයි. ඔබගේ හිත ඇතුලේ මොනතරම් තෙතමනයක් තියනවද කියන එක මතයි. ඒතර ඔබට අවශ්‍යතාවයක් තියෙනවා නම් අපොස සාමාන්‍ය පෙළ කරලා අපොස උසස් පෙළ කරන්න සබ්ජෙක්ට් එකක් තෝරගන්නකොට මොන සබ්ජෙක්ට් එක තෝරගත්තද? ඔබට පුළුවන් නම් ඒ සබ්ජෙක්ට් එක තෝර ගැනීම ඇතුලේ ඔබට පුළුවන්කම ලැබෙනවා නම් ඔබව පුද්ගල සන්නාමයක් බවට පරිවර්තනය කරගන්න. ඔබට පුළුවන්කමක් තියෙනවා ඔබ පර්සනල් බ්‍රෑන්ඩ් එකක් බවට පරිවර්තනය කරන්න. අන්න ඒ බ්‍රෑන්ඩ් එකට පුළුවන්කම තියෙයි. ඔයාව ඉස්සරහට අරගෙන යන්න. එහෙම නැතුව ඔයාගේ අතේ තියෙන සහතික මත, ඔයාගේ තියෙන ලකුණු මට්ටම මත කවුරුටත් ඔයාව මේ ලෝකෙ ගණන් ගන්න නැහැ. මතක තියාගන්න. පර්සනල් බ්‍රෑන්ඩින් තමයි මේ ලෝකේ ඉස්සරහට යන්න තියෙන පාස්පෝර්ට් එක. සුබ පතනවා හැමෝටම. නිවැරදි තේරීමක් කරගන්න. ජීවිතේ කියවන්න, ජීවිතේ විඳින්න. ඒ කියවීම ඇතුලේ ඔබව හොයාගෙන, ඔබ කවුද කියන එක හොයාගෙන, ඔබගේ සන්නාමය ඔබ විසින් නිර්මාණය කරගන්න.